ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවක් තේරුණාට පස්සේ තියෙන පළාත් පාලන මැතිවරණයක් කියන්නේ ජනතා උනන්දුව කොහොමත් මැතිවරණයක අඩු වෙනවා. මේක අන් සියලු මැතිවරණ හා සමානයි. මොකද පණිවිඩය සමානයි. ඒක අපිට අමුතුවෙන් මේ ඊටපු හොරු ඇවිල්ලා පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මොකද ජනවරමේ බර කියන්නේ. ඒ කියන්නේ මාලිමා සෙට් එක ඡන්දේ දුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාදේශ සභා ජයග්‍රහණය තමයි ජාතික ජනබලවේගය ලැබලා තිබෙන්නේ. මොන විශ්ලේෂණ තිබුණත් මම තාමත් දකින්නේ අනුරුගේ ප්‍රතිභාව තමයි මේ ප්‍රතිඵලය තුලින් පෙන්වන්නේ. ඉතිහාසයේ විශාලම ජයග්‍රහණය කළේ ජාතික ජනබලවේගයේ ව්‍යාපාර කිසි කෙනෙක් මේ තරම් පළාත් පාලන සංඛ්‍යාවක් මීට කලින් අරගෙන තිබුණේ නැහැ. එච්චර පණිවිඩයක් අපි දැන් මේ මාස 6කින් පස්සේ ආයේ නරක පණිවිඩයක් දෙන්න බෑනේ. මැයි 6 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව තමයි මේ මොහොතේ රටේ කතිකාව සාකච්ඡාව ගොඩනැගිලා තියෙන්නේ. ඒ අනුව එහි ප්‍රතිඵලය රටේ අනාගතයට දේශපාලන අනාගතයට බලපාන්නේ කොහොමද කියන කාරණය තමයි මේ සාකච්ඡාවන්හි ගැබ් වෙලා තිබෙන්නේ. ඒ සාකච්ඡාව සඳහා අපි අද ආරාධනය කර අපගේ ආරාධිත සම්පත්දායකයා ලෙස කතිකාචාර්ය මහේෂ් හපුගොඩ, ඒ වගේම සුපුරුදු පරිදි නීතිඥ ශිරාල් ලක්තිලක සහ කතිකාචාර්ය ධම්ම දිසානායක. ඉතින් අද සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර අපි ඔබට මතක ඇති අපි ගිය සතියේත් මේ හා සම්බන්ධි තේමාවක් යටතේ කතා කරේ. ඒ නිසා එහිම දිගුවක් ලෙස අද සාකච්ඡාවක් ගන්න පුළුවන්. ඉතින් ඒ සාකච්ඡාවේදී ශිරාල් ලක්තිලක මහතා ඉදිරිපත් කරපු එක අදහසක් තමයි මේ මැයි 6 වෙනිදා සිදුවෙන්නේ වෙන කිසිවක් නෙවෙයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය උරගා බැලීමක් කියන එක. ඉතින් ඒ උරගා බැලීම පිළිබඳව ඔබ ඉදිරිපත් කරපු අදහස ඔබ අදත් එසේම පිළිගන්නවද? එලෙසම පිළිගන්නවා නම් මොකද්ද මෙතන උනේ? දැන් එදා කියපු කතාවත් එක්ක අද ඉස්සරහට යනවා නම් ඒකේ යම්කිසි තුවාලකරුවෙක් බවට පත් වෙලා තියෙන අනුර කුමාර දිසානායක. ඒ කියන්නේ අපි දන්නවා ලංකාවේ දේශපාලන සමාජයේ අපේක්ෂකෙක් නැත්නම් පක්ෂය තෝරා ගැනීම පිළිබඳ අපේ ස්ථාවරය අපි දිගින් දිගටම කියලා තියෙනවා. එක පැත්තකින් දෘෂ්ටියද වැදගත් වෙන්නේ පුද්ගල කේන්ද්‍රීය ලක්ෂණද. නමුත් අපි දැක්කා පහුගිය මැතිවරණ තුනේම පුද්ගල කේන්ද්‍රීය ලක්ෂණ මත තමයි ඡන්ද දුන්නේ. මෛත්‍රියට දුන්නෙත් එහෙමයි, ගෝඨාභයට දුන්නෙත් එහෙමයි, අනුරට දුන්නෙත් එහෙමමයි. එතකොට අනුර කුමාර දිසානායක මහත්මයා ලංකාවේ මේ වෙනකොට හිටපු අද්විතීය ජනප්‍රිය චරිතය. ඒක කවුරුත් ඔහුට ආසන්නවත් ලං වෙන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසාම ඔහු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරා 50%ක් නැතුව. නමුත් ඔහුට නොදුන්නු අයත් ඔහු වෙනුවෙන් මාලිමාව පාර්ලිමේන්තුවට ගෙන්න 3/2 දුන්නා. එතකොට මෙවර මොන විශ්ලේෂණ තිබුණත් මම තාමත් දකින්නේ අනුරුගේ ප්‍රතිභාව තමයි මේ ප්‍රතිඵලය තුලින් පෙන්වන්නේ. හරි. එතකොට ඒකට හේතුවක් තියෙනවානේ. අපි දන්නවා මේ මාස 6ක ශේෂපත්‍රය බලනකොටත් අපි අහලා නැහනේ බිමල් රත්නායකගේ වික්‍රම. අපි අහලා නැහනේ හඳුන්නැත්තිගේ වික්‍රම. අපි හැමදාම අහන්නේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ වික්‍රමයන්. එතකොට ඒක නිසා ස්වාභාවිකවම සහ තාර්කිකව ඡන්දේ ප්‍රතිඵල ලඝු වෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රතිභාවට. කතිකෙක් විදිහට වුණත් රට පුරාම ගියේ අනුර කුමාර දිසානායක. කතිකෙක් වෙන්න පුළුවන්, රටේ නායකයා, දේශපාලන පක්ෂයේ නායකයා, ඒ සියල්ල ඔහු සතුව තියෙන්නේ. ඒකින්ද ඒක එහෙම තමයි. ඔව්. ඔහුගේ වැටීමක් මේකෙන් සලකුණු වෙනවද ඔබ කියන විදිහට? වැටීම මම නම් මේ ලංකාවේ සාමාන්‍ය සමාජයේ තියෙන තර්කයට ගොනු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංඛ්‍යාත්මක බැලුවම අඩුවීම් තියෙනවා. නමුත් JVP එක දිනලා තියෙන්නේ නේ. JVP එක දිනලා තියෙනවා. නමුත් අර ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා නම් ඒ ප්‍රතිභාව අඩුවීම අපිට තක්සේරු කළ හැකියි. ඒ තක්සේරු කරන්න වෙන්නේ දැන් ජනාධිපතිවරණයේ ගත ඡන්ද ප්‍රමාණයක් තියෙනවනේ. ඒකත් එක්ක සාපේක්ෂව බලන්න පුළුවන්.
එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණය ගත්ත එකෙන් සාපේක්ෂව ගන්න පුළුවන්. එතකොට අඩුවීමක් නේ. එතකොට ඒ අඩුවීම ප්‍රතිශතාත්මක හෝ වෙනත් අංකණයකින් කීයද? දැන් එතෙන්දි බරපතලයි තත්ත්වය. ඒක පමණක් අය මම දැක්කව නිර්මාල්ලා වගේ අය කියනවා ඇපල් ගෙඩියයි දොඩම් ගෙඩියයි සංසන්දනය කරන්න එපා කියලා. අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ මේක වෙනම ඡන්දයක්. මේ ඡන්දෙදී එහෙම සංසන්දනය ඒකවත් මම පිළිගන්නවා. ඒක යම් ඇත්තක් තියෙනවා. නමුත් පොඩි ඇතුළාන්තරයට ගියාම ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අපි බැලුවොත් ඡන්දෙදී 60යිනි ඡන්දෙ දුන්නේ කියමු මම 50ට යන්නේ නැහැ 50 52 53 එහෙම තියෙනවා 60 කියන ලක්ෂයක් ගත්තොත් ලංකාවේ ජනගහනයෙන් 140ක් ඡන්දෙ දීලා නැහැ බහුතරයක් වශයෙන් මම නිකන් අනුමැතියක් හැටියට එක්කව කරොත් ඒ ඡන්දේ 140ක් කියන්නේ බොහෝ දුරට අපි කතා කරන මධ්‍යම පන්තික බොහෝ දුරට හරි එතකොට ලංකාවේ ජනගහනයෙන් 140ක් ඡන්දෙ දීලා නැහැ 60යි දීලා තියෙන්නේ ඒ 60න් ආයතන 69ක් සිංහල ප්‍රදේශවල දෙමළ ප්‍රදේශවල අයින් කරාම ආයතන 69ක් 150ක් දිනාගෙන තියෙනවා. ඒ කියන්නේ 60න් 150 කියන්නේ 130යි. එතකොට තව 188ක් සිංහල ප්‍රදේශවල 150ට අඩුවෙන් අරන් තියෙනවා. ඒ කියන්නේ 130ත් අඩු වෙලා තියෙනවා. එතකොට මැන්ඩේට් එකක් හැටියට ගත්තොත් මේ ආණ්ඩුව දැන් ඔය ඉස්සර තිබුණානේ අතුරු මැතිවරණ දැන් අතුරු මැතිවරණ අපි කලින් කලට බලනවා රජයේ ජනප්‍රියතාවය බලන්න මිනුම් දණ්ඩක් හැටියට. ඒ මිනුම් දණ්ඩ ආශ්‍රයෙන් ගත්තොත් ලංකාවේ ජනමතය පිළිබිඹු කරනවා එකේ ඒ තුල අනුර කුමාර දිසානායක බලයට පත් කරේ අපි කියවනේ අර තත්ත්‍ය තාක්ෂණික මධ්‍යම පන්තියක් කියලා. ඒ තත්ත්වය තාක්ෂණික මධ්‍යම පන්තිය වියෝ වුණාද කියන ප්‍රශ්නාර්ථයක් අපි ඉස්සරහා තියලා තියෙනවා. ඒක ඔය කියන අනිත් ජනප්‍රිය තලයේ අපිට අදාළ නැහැ. මට නම් අදාළ නැහැ. අනුර කුමාර උද්දච්ච වුණේ නැහැ. නමුත් JVP එක උද්දච්ච වුණාද? අපි මිනිස්සු කියන ඒවා ඇහුවේ නැද්ද? ටෙලිෆෝන් කරන්න බැරිද? ඒක අපිට අදාළ නැහැ. අපි බලන්නේ රට පැත්තේ. රට පැත්තෙන් බලනකොට අනුර කුමාරට මේ අවශ්‍ය වෙනෝනේ මැන්ඩේට් එකක්. ඒ මැන්ඩේට් එක යම්කිසි ආකාරයක ලෙජිටිමසි එකක් තියෙන්න ඕන. අන්නේ ලෙජිටිමසි එක පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරලා තියෙනවා. මොකද උ රාජ්‍ය ගෙනියන්න බෑ. මේ හෙට අනිද්දා මේ පුටුවෙන් බහලා යන්න බෑ. අවුරුදු 5ක් ඉන්න ඕන. මම බලන්නේ ඒ අර්ථයෙන් විතරයි. නැවත පසුගිය සාකච්ඡාවට යමු වුණොත් විශේෂයෙන්ම අපිට සම්බන්ධ වුණු නිර්මාල් ඉදිරිපත් කරපු අදහසක් උනේත් ඇත්තටම මේ ආණ්ඩුවට අපි තව කල් දිය යුතුයි. අඩු ගානේ අවුරුදු දෙකක්වත් අපි ඉවසිය යුතුයි. මාස 6ක් කල් වැඩි මේ ආණ්ඩුව විවේචනය කරන්න කියලා. මම හිතන්නේ ඔබ දෙපළත් ඒකට යම් අඩු වැඩි වශයෙන් මේ අදහසත් එක්ක එකඟ වුණා. නමුත් දැන් අපිට ඡන්ද ප්‍රතිඵල වලින් පේනවා මේ අඩුවීමත් එක්ක කිසියම් විදිහකට මේ ජනතා සමාජය එහෙම ඉවසන ලකුණක් නැහැ වගේ තත්ත්වයක්. කියන්නේ යම් කිසි විදිහකට සමාජයෙන් විවේචනයක් එල්ල වෙනවා කියන එක තමයි මේ ප්‍රතිඵල වලින් පේන්නේ. අඩුවීමත් එක්ක සංසන්දනය කරලා බැලුවොත්. ඔබ මොකද හිතන්නේ? ඒක එහෙම පිළිගන්න පුළුවන්ද? ඒක වෙනස්ද අදහස? මේක පිළිගන්න බෑ. පිළිගන්න බෑ. මේ වඩා ඒකට හේතුව තමයි අපි මේ ඡන්ද විමසීම නැත්තම් මේ කියන ওই ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය අපි සන්දර්භගත කරොත් එහෙම සහ මේක තුලනාත්මකව සම්බන්ධ කරොත් එහෙම 2018 මට මතකයි පෙබරවාරි තිබුණු ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය. ඒක 2015 බලයටපත් වුණු ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන සහිත රනිල් වික්‍රමසිංහ සහිත ආණ්ඩුව ගත්තට පස්සේ ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් ආපු දැවන්ත විවේචනයක් නැත්නම් බලයටපත් වුණාට පස්සේ වුන් ගත්ත යම් යම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාජය තුළ මතුවුණු විවේචනය ඒ වගේම ගත්තොත් එහෙම ඒකාර්ථකයෙන් කිව්වොත් ද්වේෂය නැත්නම් කේන්තිය පිට කිරීම සඳහා ජනයා යොදාගත්තේ 2018 ප්‍රාදේශීය ආණ්ඩු මේ මැතිවරණය. එතකොට ඒක අපිට ඕනනම් කියන්න පුළුවන් නෑ ඒක ප්‍රාදේශීය ආණ්ඩු වැඩක්. හැබැයි නැහැ ඒක තනිකරම නැෂනල් මේක ජාතික මැතිවරණයක් බවට පත් වුණා. ඔබ අර වචන පාවිච්චි කර බලය උරගා බැලීම නැත්නම් තියෙන බලය තහවුරු කර ගැනීම කියන સિદ્ધාන්තය ඇතුළේ බැලුවොත් එහෙම මේක තනිකරම ජාතික මැතිවරණයක් බවට පත් වුණා. ලංකාවේ කොහොමද ගත්තොත් එහෙම මේ
ඔය ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණ විතරක් නෙවෙයි පළාත් සභා මැතිවරණ මේ හැම එකක්ම හුදු අර පළාත කියන ඒ වපසරිය ඇතුලේ නියෝජනය නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන අර මේ ශිරාල් මත කරන දෘෂ්ටිවාදීමය පදනම් වලට වඩා හැම විටම මේ පාවිච්චි වෙලා තියෙන්නේ පවත්න ආණ්ඩුවේ බලය තහවුරු කර ගැනීම එහෙම නැත්නම් අලුත් කණ්ඩායමක් බලය ලබා ගැනීම කියන දෙබොක්කාව ඇතුලේ මේ ඉලෙක්ෂන් එක ගොඩක් දුරට එක්තරා විදිහේ මට හිතෙන්නේ ටිකක් අර ඇල්මරුණු එහෙම නැත්නම් ගත්තොත් එහෙම අර මේ විවේක කාලයක තියෙන ඉලෙක්ෂන් එකක් විවේක කාලය මම විවේක කාලය කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ කිසිම කාලයක අපි දැක්කේ නැති විදිහේ බහුතරයක් යම්කිසි එක පාර්ශ්වයකට ලබා දීලා එක්තරා විදිහකට ලබා දුන්න අය ටිකක් අර මම කියන්නේ මොකක්ද හුස්මක් ගන්න වෙලාව. ඒතර මේකේ තරම් උණුසුම් ඡන්ද විමසීමක් හෝ මැතිවරණයක් නෙවෙයි ඒතකොට. ඒතර මේකේදී එකක් තමයි ඉස්සරහ කිව්ව විදිහට 60% පහළනේ තිබුණේ ඡන්දේ පාවිච්චි කිරීම. ගොඩාක් තැන්වල ගත්තට පස්සේ 150 ගණන් සමහරකම 140 ගණන් 30 ගණන් තිබුණ තැනු තිබුණා. එතෙන්ද ඉස්සරහ අර කීප එක ලංකාවේ මධ්‍යම පන්තියට මේ මේ කියන්නේ මේකේ තීරණාත්මක උනාය කියන එක මට හිතෙන්නේ ඉස්සරහ මධ්‍යම පන්තිය විතරක් නෙමෙයි ග්‍රාමීය ගොවීන් ගත්තොත් එහෙම ඒ කට්ටියත් මේකෙන් ටිකක් පැත්තකටලා හිටියා. මම කියන්නේ පැත්තකට වී සිටීම ග්‍රාමීය නාගරික විභේදනය එච්චර සුදුසු නැහැ. මොකද පොළොන්නරුවේ සියලුම ආයතන 150ට වැඩි අරන් තියෙනවා. අනුරාධපුරෙත් එහෙමයි. නෑ ඒක තමයි මම කිව්වේ. හරි. ඒක හරි. නමුත් පොදුවේ ගත්තට පස්සේ රටේ ඡන්දය භාවිතා වීමේ ප්‍රතිශතය ගත්තට පස්සේ හැම දිස්ත්‍රික්කයකම හැම ප්‍රාදේශීය ආණ්ඩු බල ප්‍රදේශයකම අර ඊට ඉස්සෙල්ලා තිබුණු මැතිවරණයේ ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුයි. මම ඒක මේ කියන්න ගත්තේ ඉස්සරහ නැතුව වෙන කාරණයක් නෙවෙයි. එතකොට අපි මේක කොහොමද තේරුම් ගත්තේ? නැත්නම් ඒ සම්බන්ධයෙන් මං ගොඩනගන ප්‍රවාදයේ මං කියන්නම්. ඒක තමයි මේක එක්තරා විදිහකට අපිට ප්‍රවේශ දෙකකින් බලන්න පුළුවන්. එකක් තමයි ජාතික බල හුවමාරුව නැත්නම් බලය පිළිබඳ ප්‍රවේශයකින්. අනිත් එක තමයි ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රවේශයකින්. හරි. දැන් ජාතික බලය පිළිබඳ ජාතික දේශපාලන බලය සම්බන්ධ ප්‍රවේශයකින් බලනකොට දොඩා මේක ගොඩක් අයට අංක ගණිතය පාවිච්චි කරමින් කියන්න පුළුවන් ලොකු අඩුවීමක් තියෙනවා මේ වගේ දේවල් කියන්නට පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ විපක්ෂයේ අපි ගත්තොත් තියෙනනේ මේ කණ්ඩායම් කීපයක් ප්‍රධාන කණ්ඩායම් කීපයක් ප්‍රධාන කියන කෙසේ වෙතත් කණ්ඩායම් කීපයක් තියෙනවා. ඒ හැම කණ්ඩායමක්ම ලබාගෙන තියෙන්නේ අර ජාතික ජනබලවේග ලබා ගත්තට වඩා ඡන්ද ප්‍රතිශතය ඉතාමත්ම අඩුයි. ඔවුන්ට කියන්න පුළුවන් ගිය සැරේ මෙතන වලට අපි ප්‍රතිශතය මෙන්න මෙච්චරක් ගෙනාව නැත්නම් 3%ක අපි 4ට ගෙනාව වගේ දේවල් කියන්න පුළුවන්. නමුත් තීරණාත්මක බලයක් හෝ තීරණාත්මක ඡන්ද ප්‍රවර්ධනයක් විපක්ෂයේ කණ්ඩායම් පෙන්වුම් කළා නැහැ. මම ඔකේ ජාතික මට්ටමේ ගත්තාට පස්සේ. දැන් ප්‍රාදේශීය ආණ්ඩුකරණය සම්බන්ධ ප්‍රවේශයෙන් ගත්තොත් එහෙනම් මම හිතනවා මේ තත්ත්වය තමත් හොඳයි. මොකද හේතුව ප්‍රාදේශීය ආණ්ඩුකරණයේ ප්‍රධාන මූල ධර්මයක් තමයි all inclusive. ඒ කියන්නේ හැමෝම එකට එකතු වෙන ව්‍යුහයක් විදිහට ප්‍රාදේශීය ආණ්ඩු ගෙනියන්න ඕනේ කියන එක. මොකද හේතුව ප්‍රාදේශීය ආණ්ඩු 50 වල මහේස් කොතනකවත් විපක්ෂයක් නැහැ. විපක්ෂ නායකකමකුත් නැහැ. මේක එක්තරා විදිහට ඩොනමෝරාර කොමිෂන් වල එකකින් ආපු අර කාර්ක සභා සිස්ටම් එකක් තමයි මේ ප්‍රාදේශීය ආණ්ඩුවල තියෙන්නේ. ඒකෙම හදලම තියෙන්නේ මට මතකයි 87 ප්‍රාදේශීය සභා පනතේ උඩ කළු කරපු අකුරෙන් තියෙනවා ප්‍රාදේශීය සංවර්ධනය සහ පරිපාලනය සඳහා ජනතාව සහභාගී කර ගැනීමේ අරමුණින් තමයි ප්‍රාදේශීය සභා ස්ථාපනය කරන්න කියලා. ඔව් ඒක හරි. නමුත් දැන් මේ සටනේදී ඕක දේශපාලන පක්ෂවල ඉල්ලීමක් උනේ නැහැනේ. ඔය විදිහේ කතිකාවක් තිබුණේ නැහැ. මම කියන්නේ මම මගේ ප්‍රවාදනේ මම මේ ගොඩනගන්නේ ප්‍රවාද තීසිස් එකේ දේවා මේ සමහර විට මේ අර යථාර්ථයේ මුල් කරගත්ත අපේ හිතලුත් එනවා හිතෙන්ට. ඒක මට අයිතියක් තියෙන්න එපා මේ හොඳ. හරි. මම කියන්නේ හතර කාරණේ තමයි. එතකොට මෙන්න මේ කියන තර්කයේ ඇතුලේ ගත්තොත් එහෙම ඔය 150ට සමාන වුණ තැන් ඒ වගේම ගත්තොත් 150ට වඩා අඩු වුණ තැන් උදාහරණයක් ගත්තොත් සමහර ප්‍රාදේශීය ආණ්ඩුවල ජාතික ජනබලවේගයට වඩා දැන් ජාතික ජනබලවේගය 40ක් ගන්නකොට අනිත් අය එකතු වෙලා 160 වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොළඹ මහනගර සභාව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක අපි හැදෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ පිටපොට පටලවාගෙන ඉන්නේ. මම කියන්නේ අපි හරයාත්මක තැනකට යා යුතු නිසා සමාජයට අපි යෝජනා කළ යුතුයි. ප්‍රාදේශීය ආණ්ඩුවක් තිබෙන්නේ ජාතික දේශපාලනේ පොරපිටියක් විදිහටම නෙවෙයි. මේක වරද්දාගත්ත ඉන්දියාවත්. ඉන්දියාවේ පංචායත් චිරාට හොතර මතක ඇති මට මේක වර්ෂ පැටලෙන්නේ හින්දා. මම හිතන්නේ 73 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉන්දියාවේ පංචායත් වලට දුන්නා මහේස් දේශපාලන පක්ෂ වලට පුළුවන් ඉදිරිපත් වෙන්න කියලා. ඇත්තටම ඉන්දියාවේ පංචායත් විනාශ වුණේ එතෙන්දී. හරි.
ඒ කියන්නේ අර ජන නියෝජනය කියන එක තනිකරම දේශපාලන ජාතික දේශපාලන බලහොමාරුව විසින් ගොදුර බවට පත් කරගත්තා. ඒ නිසා මම හිතන්නේ මේ ඇති වුණ කාර්යය දැන් සභාවට දෙනවනේ එක තැනකදී අයිතිය මේ සභාපති නගරාධිපති පත් කර ගැනීමට. මම හිතන්නේ ඒක බල දේශපාලනයේ ගඳින් කිලිටි නොවුනොත් මම හිතන්නේ එක්තරා විදිහකට අපිට හොඳ ඩෙමොක්‍රැටික් මේ ලෝකල් ගවර්නන්ස් සිස්ටම් එකක් දකින්න පුළුවන්. ඒක මගේ ප්‍රාර්ථනය. නමුත් මම අතෙන්ට එන්න මම හිතන්නේ නැහැ දොඩා වහපු ප්‍රශ්නට කෙටි උත්තරේ. මම හිතන්නේ නැහැ ජාතික ජන බලවේගයේ දෘෂ්ටිවාදී පදනම අභියෝගයට ලක් වෙලා නැහැ. ඒ නිසා වෙන දෙයක් තමයි අපි හිතමු හරි මේක ජාතික අර්ථකින් ගත්තොත් ඊළඟ බලය ලබා ගැනීමට සිටින අයට සිද්ධ වෙන්නේ මේ සුසමාදර්ශය ඇතුලේ සෙල්ලම් කරන්න මිසක අර පැරණි එහෙම නැත්නම් 2024ට පෙර තිබුණු දේශපාලන සුසමාදර්ශය ඇතුලේ මේ සටන ගෙනියන්න බෑ. ඉතින් මේක තේරුම් ගැනීම සඳහා මේ මැතිවරණය සෑහෙන උදව්වක්. ආණ්ඩු පක්ෂයේ ඡන්ද එක පැත්තකින් අඩු වෙනවා. නමුත් අනික් පැත්තෙන් විපක්ෂයේ හැම පක්ෂයකම ඡන්ද වැඩි වෙනවා. සාපේක්ෂව. දැන් වගේ ආණ්ඩු පක්ෂ අභිබව යන්නේ නැහැ. නමුත් සාපේක්ෂව වැඩි වෙනවා. එතකොට දැන් මෙන්න මෙතෙන්දී ඇත්තටම දැන් මිනිස්සු මේ විපක්ෂයට මෙන්න මේ යොමු වීමෙන් යම් ප්‍රමාණයක් සාපේක්ෂව පෙරට වඩා මොකද්ද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම? දැන් මොකද විපක්ෂය ආණ්ඩුවට වැඩිය හොඳ නිසා මිනිස්සු දිනවද? එහෙම නැත්නම් ඇයි මොකද්ද මේ වෙනස? දැන් ධම්ම කිව්වා වගේ හරි ඒක ධනාත්මක විදියට වෙනවා කියලාත් අපි හිතමු. කොහේම හරි කමන්නේ. දැන් ඔය ඡන්දේ දුන්න අයයි ඡන්දේ ඉල්ලපු අයයි කවුරුත් බබ්බු නෙමෙයිනේ. එතකොට ශිරාල් දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මේක මහා මැතිවරණයක් නෙමෙයි. ජනාධිපතිවරණයක් නෙමෙයි. මේක මේ නිකන් හාල් මැතිවරණයක්. හරි? හරි. මේක කිසි වැඩක් නැති මැතිවරණයක්. රයිට්. එතකොට මේ මැතිවරණයෙන් කෙලවුණොත් තමන් හෝදාපාලු වෙනවා කියන එක සමාජයට නිරාවරණය වෙනවා කියන එක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය දන්නේ නැහැ කියලා මං හිතන්නේ. කෙලවුණොත් එතනින් තමයි කෙලවීම පටන් ගන්නෙ. එයාලා ඒක දන්නවා. හරි? ඕනෑම දේශපාලනය ගැන තියුණු ඥානයක් තියෙන කෙනෙක් දන්නවා තමන් නාය යන්න පටන් ගන්නවා කියලා කොතන හරි පෙන්නුනොත් ඒ නාය යන එක වළක්ව ගන්න බෑ ලංකාවේ. යනවමයි. ඇයි ඒ තමයි මිනිස්සු මේ ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන් එක ඔයාලා කොච්චර උදාසීනයි කියලා කිව්වත් මේක උදාසීන නෑ සක්‍රීය මැතිවරණයක්. මේක සියලු මැතිවරණ හා සමානයි. මොකද පණිවිඩය සමානයි. ඒ පණිවිඩය භයානකයි කියන්නේ හැමෝම දන්නවා. ඒ නිසා උදාසීන වෙන්න අරින්නේ පුළුවන් තරම් මිනිස්සු ගිහිල්ලා ඡන්දේ දාන්න ඕනේ. නමුත් එහෙම උනේ නෑ. එච්චර පණිවිඩයක් අපි දැන් මේ මාස 6කින් පස්සේ ආයේ නරක පණිවිඩයක් දෙන්න බෑනේ. කොහොමද එහෙම දෙන්නේද? එහෙම දෙන්න බෑ. එතකොට අපි දෙන්න වෙන්නේ හොඳ පණිවිඩයක්. ඒ කියන්නේ මාලිමා සෙට් එක ඡන්දේ දුන්නා. දීලත් බැරි වුණා. ඒකයි ප්‍රශ්නේ මෙතන තියෙන. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඇයි? මෙතනින් තේරෙනවා මෙතනින් අපි දන්නවා මේක නායයන්ට ආරම්භ කියලා. ඒක හොඳ ලකුණක් නෙවෙයි. ඒක මම ධම්මත් එක්ක එකඟයි. මේක හොඳ ලකුණක් නෙවෙයි. මොකද ඇයි එහෙම හොඳ ලකුණක් නෙවෙන්නේ? ඒ තමා අනික් පාර්ශවයන් රාජ්‍ය බලය සඳහා හෝ රාජ්‍ය බලය සම්බන්ධයෙන් විකල්ප කතිකාවත් සඳහා හෝ සූදානමක් නැති වෙලාවක දැනට තියෙන එකම කතිකාව එකම දේශපාලන සුසමාදර්ශය නායකයොත් ලංකාව අනතුරුයි. මම හිතන්නේ ඒක නොවෙන්න වග බලා ගන්න ඕනේ අපි හැමෝම. මම මේ ආණ්ඩුව රැකගනිමු කියන්නේ නිර්මාණ රංජිත් කියන අර්ථයෙන් නෙවෙයි. මම මේ අර්ථයෙන් නෙවෙයි කියන්නේ. මම රට කියන පැත්තෙන් ඉඳගෙන කියනවා මේක එක්තරා දුරකට තව අවුරුද්දක් දෙකක් තට්ටු කරගෙන අරන් යන්න පුළුවන් නම් හොඳ වේවි. ඒකත් වෙන්න පුළුවන් වෙද්ද දන්නේ නැහැ. ඇයි? මිනිස්සුන්ට තේරුණොත් මෙතනින් පස්සේ තමන්ගේ පොළොව අර ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් වල වගේ තමන්ගේ මේකට යටින් මේ පොළොව නැහැ කියලා තේරුණොත් ඩෝන් කියලා බිම වැටෙනවා. අපි දන්නවනේ. දැන් මේ ටොම් මෙහෙම යනවා. නමුත් ටොම් තව අර කන්ද ඉවරුණාට පස්සෙත් මෙහෙම යනවා. නමුත් ටොම් වැටෙන්නේ ඌ බිම බලනවා. බිම බලනකොට මොකුත් නැහනේ. පොළොව නැති වෙන තැනදී බිම වැටෙන්නේ. නැතුව නිකන් ඔහොම දිගට ගියනම් ඌ යනවා දිගට. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ මැතිවරණයෙන් පේනවා මාලිමාවට යටින් තියෙන පොළොව නාය යන්න පටන් ගන්න. පොළොව නෑ නෙවෙයි. පොළොව නාය යෑමට පටන් ගන්න
තියෙනවා කියලා එක. මේක ලංකාවේ මධ්‍යම පන්තිය ඒ වගේම මාලිමාව සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු කරපු පිරිස දුන්න පණිවිඩයක්. ඇයි එහෙම පණිවිඩයක් දුන්නේ? ඒ පණිවිඩය දෙන්න බරපතල හේතු මේ මාස 6 ඇතුලේ ගොඩ නැගිලා තියෙනවා. කිසියම් විදිහක අපි මේක නරක ප්‍රතිඵලයක් හෝ හොඳ ප්‍රතිඵලයක්ද කියන එක පසෙක තියලා මේ ලැබුණු ප්‍රතිඵලය රටේ අනාගතයට විශේෂයෙන් අපි ගත්තොත් ප්‍රාදේශීය ආණ්ඩුකරණයට කොයි විදිහට බලපෑමක්ද කරන්නේ? මම ආසයි මේ මහේෂ් කියපු ටොම් ඇන්ඩ් ජෙරි රූපකේ ලස්සනයි. දැන් මේ ධම්ම ගෙනාවේ මේක ප්‍රාදේශීය දේශපාලනය සහ ජාතික දේශපාලනය අතර විභේදනයක් කෙරුවා. නමුත් මම කැමති ඊට වඩා ටිකක් ගැඹුරට යන්න. ඒ කියන්නේ මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ආර්ථික අර්බුදයකට ගොදුරු වුණු රටක සමාජීය දේශපාලන චින්තනය පිළිබඳ ප්‍රශ්නයක්. මේක අලුත් දෙයක් නෙවෙයි. ග්‍රීසියේ සිරිසා කියලා පක්ෂයක් හිටියා. ඒ සිරිසා පක්ෂය ජනතා විමුක්ති පෙරමුණට ඉතා සමානයි. ඒකේ නායකයෝ ඔක්කොම රැඩිකල් නායකයෝ. හරිද? ඕන් ඇතරම ගත්ත ස්ථාවරය වුණේ ඔය පෙරටුගාමීන් දැන් ගන්න ස්ථාවරය වගේ එකක්. World Bank IMF එකට විරුද්ධව. අවසානයේ උන් ප්‍රතික්ෂේප කරා. දැන් මෙතන තියෙන මේ අපි පොලිටිකල් සයන්ස් වල කියනවනේ පොලිටිකල් සයිකොලොජි කියලා කැලලක් ධම්ම. ඒක ඔබ හොඳට දන්න මට වැඩි. ඒ සයිකොලොජි එක මොකද්ද 2025 දී තිබුණු ඡන්දෙ දෙන්නේ යනකොට. ඒකට අපි කිව්වා පොලිටිකල් ඇන්සයිටි එකක් කියලා. ඒ ඇන්සයිටි එක මොකද්ද? කාංසාව මොකද්ද? මගේ පවුලට මොකද්ද වෙන්නේ? මගේ දරුවන්ගේ අනාගතයට මොකද්ද? ඉන්නේ ඒක අපේ හිතවල දිගින් දිගටම හොල්මන් කරනවා. ඒ හින්දා මම ඒ සාධකය ඔය ප්‍රාදේශීය ජාතික තර්කයට ලඟු කරන්නේ නැහැ. ඒක ඊට වඩා ඉහළින් තියෙන්නේ. එතකොට ඒ නිසා ඔය මේ මහේෂ් කිව්ව විදියට යම් කිසි අනිසි බියක් ඔය අපේ සංඛ්‍යා ලේඛන වලින් උත් කියන්න පුළුවන්. දැන් උදාහරණයකට අද අපේ සංචිත 103කින් අඩු වෙලා කියලා එක. හරි? එතකොට World Bank එකෙන් කියනවා ගිය අවුරුද්දේ 105ක් 4.4යි බලාපොරොත්තු වුණා. ඒ වුණාට 24 5ක් වුණා. හැබැයි මේ අවුරුද්දේ 3.5ක් කියලා හිතුවේ. නමුත් 3.1ට යනවා. ඔය ආර්ථික විද්‍යාවනේ. නමුත් මිනිස්සුන්ගේ ඇඟට දැනෙන දේක් තියෙනවනේ. නේ? ඒ ඇඟට දැනෙන දේ මිනිස්සු ප්‍රකාශයටපත් කරනවා. ඒ කියන්නේ තමන් තුළ තියෙන කාංසාව ඕන කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ ඒක එහෙම නෙවෙයි කියලා. නමුත් ඒක තමයි මම දකින විදිහට ඒක මේ ලංකාවට වෙච්ච සුවිශේෂී තත්ත්වයක්. ඒ කියන්නේ අරබුදයටපත් වෙච්ච මිනිස්සු අර රෑ වටනු වෙලේ දවල් නෑ කියලා කියනවනේ. ඒ වගේ බයක් සමාජය තුළ තියෙනවා. මේ ආණ්ඩුවේ වැඩ කාල ක්‍රියාව පිළිබඳව යම් කිසි කුකුසක් සමාජය තුළ තියෙනවා වගේ දෙයක් පේන්නේ. අපි කියන්නේ නැහැ දැන් මේ 6 වෙනිදා අනිවාර්යෙන් ඒක පෙන්눔 කරා ඒක ඇත්ත එහෙම කියන්නේ නැහැ. ඒක අවිද්‍යාත්මකයි එහෙම කියන්නේ. නමුත් අර මහේෂ් කියන විදිහට සිරිසා වලට වෙච්ච දෙත් එක බැලුවම න්‍යාය යාමක් පටන් ගත්තා දෝ කියලා පෙන්වනවා. නමුත් මොකද මේ ආණ්ඩුවට මේ ආර්ථික අර්බුදයට උත්තර නැහැ. මම අර ගිය සතියේත් කතා කරන්නේ අර විකට් ප්‍රොබ්ලම් කියලා එක. දුෂ්ට අභියෝග කියලා. ඒ විකට් ප්‍රොබ්ලම් එකට උත්තර දෙන්න බෑ. ආ කියන දුෂ්ට අභියෝග ගත්තොත් දුෂ්ට ප්‍රශ්න ටික ගැටලු ටික ගත්තාට පස්සේ ඒක මම දැන් ලෝකේ විවිධ රටවල විවිධ කාලවල මුහුණ දෙන තත්ත්වයක් නේ. හැබැයි අපි ගත්තොත් මෙහෙම ශිරාල් ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුව සම්බන්ධව දැන් අර කොහොමද මේ මාලිමාව අර අපේ පරණ න්‍යායගත කිරීම නැත්නම් සංකල්පගත කිරීම මාලිමාව ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ කියලා ගත්තොත්. දැන් මම ඒක ආයෙ විවේදනය කරනවා ඒ න්‍යායගත කිරීම. මාලිමාව අනුර කුමාර දිසානාගේ පොපියුලර් ෆ්‍රන්ට් එක සහ JVP. මම හතරක් තියෙනවා. මම අර තුනේ ඉන්නේ. එතකොට ගත්තොත් එහෙම මේ මහේෂ් මාලිමා ඡන්දවල විවේක ගැනීම සිද්ධ වුණා කියලා මම පිළිගන්නවා. කමක් නෑ. මාලිමා ඡන්දවල විවේක ගැනීමක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ වුන් විපක්ෂය කියලා අපි ඔය කියන කණ්ඩායම් පිළිබඳව ප්‍රසාදයක් හෝ නැත්නම් ඒ පිළිබඳව මෙතෙන්දී අපිට ඒක ගැන තර්කයක් නෑ ධම්ම. ඒ කියන්නේ මම කියන්නේ මොකට බාධා කරනව නෙමෙයි. දැන් අපි මමත් කිව්වේ මේ ආණ්ඩුව ඉස්සරහට යන්න ඕන. මේ ආණ්ඩුව වැටෙන්න බෑ. අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනේ.
මම විරුද්ධ මතයක් දරන එක වෙනම දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අන්න අර එයාලට ඡන්දෙ දීපු අය සතුටු කරනවා. අනිවාර්යයෙන් මොකද හේතුව මෙහෙමනේ අපි ඇත්තටම පිළිගන්න ඕනි කාරණයක් තමයි ඒක අපි විතරක් නෙවෙයි ආණ්ඩුවත් පිළිගන්න ඕනි කාරණයක් තමයි අපි නොදකින හිර වෙන කොන්දේසි ඇති සමහර විට මූල්‍ය අරමුදලේ කොන්දේසිත් බලපානවා වෙන්න පුළුවන් මේකට. දැන් අර එක්තරා විදිහේ මේ නීලකාන්ත නැත්නම් ඇස් දිලිසෙන ප්‍රතිසංස්කරණ හෝ එහෙම නැත්නම් අර ඇස් නිලංකාර වෙන යම් යම් තීර්ණ වලට යන්න බැරි වීමක් තවම පෙන්වු කරනවා. හැබැයි මම හිතනවා ජන සමාජයේ අතිබහුතරයක් තවමත් විශ්වාස කරනවා නෑ මෙයාලා කරයි. මම හිතන්නේ ඒක තමයි ආණ්ඩුවට ඉගෙන ගන්න තියෙන පාඩම. ඒක ඉගෙන ගන්න ඕනේ මම හිතන්නේ මේ ඉලෙක්ෂන් එකෙන්ම නෙවෙයි. හරි. ඔවුනුත් පිළිගන්න ඕනේ දැනට. දැන් උදාහරණයක් විදිහට මම ඊයේ දැක්කා බිමල් රත්නායක මේ කියනවා මාධ්‍ය වලින් එක කරා අපි ලොවෙත් නැති වෙන්න ඉස්සරහට වැඩ ලොවෙත් නැති වෙන්න ලොවි ගහෙත් නැති වෙන්න වැඩ කරනවායි කියලා කිව්වා. ඇත්තට මට ඕක ටිකක් තේරෙන්නේ නැති එකක් ඔය ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ කියන එක මම දැන් අපේ ගමේ පාවිච්චි කරන විවහාරයක් නෙමෙයි මම හිත මට ඒක තේරෙන්නේ නැහැ. නමුත් නොකිය ඔහු කියන්නේ මොකද්ද? අපි යක්කු වගේ ඉස්සරහට වැඩ කරනවා කියන රයිට්. අපි කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා මට හිතෙන්නේ පොදු ජන සමාජය තුළ ඔය කියන යම්කිසි විදිහේ ඇන්සයිට් මේ කාංසාවක් තිබෙන බව ඇත්ත. ඒ ඇත්ත මැදම ඔවුන්ගේ යම්කිසි බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒක හොඳයිනේ ඒක නරක. මේ අය වැඩ කරයි කියන එක. ඒ නිසා මම හිතන්නේ අර මහේෂ් සහ චිරාල් දෙන්නම කියන අර ටොම් ඇන්ඩ් ජෙරි කතාවේ අර පොළවක් නැති දිවිල්ලට තවම ආණ්ඩුව ආවේ නැහැ කියන එක මගේ තර්කය මේ තර්කයකට අදහස මේ මහේෂ් මොකද හේතුව ආණ්ඩුව පොළව මම හිතන්නේ මේ කාලේ තේරුම් ගෙන තිබෙන්නේ. ඕනනම් ඒ තේරුම් ගැනීමට ගොඩක් උදව්වක් වුණා වෙන්න පුළුවන් මේ සැරේ ඉලෙක්ෂන් එකේ රිසල්ට්ස් එක. හරි. ඒ හැරෙනකොට නාය යාමක් කියන ටික භයානක වචනේ මට කියන්න අමාරුයි මහේෂ් මොකද හේතුව මේක නාය යාමක් නෙවෙයි. එක්තරා ආකාරයකට අපි ඇත්තටම සලකා බැලිය යුතුයිනේ. අපි හිතුවොත් එහෙම මේ මහේෂ් අපි හොඳටම දන්නවා අර යම්කිසි විදිහේ මේක මම ඕන කියන පොඩි න්‍යායික කතාවක් ජෝර්ජ් සොරෙන්ෂන් ඩෙමොක්‍රසි ඇන්ඩ් ඩෙමොක්‍රටයිසේෂන් කියන පොතේ කියන දෙයක් තමයි පළවෙනි රවුමේ වෙන්න ඕනේ පීඩිත දූෂිත ආණ්ඩුවක් පෙරලා දැමීම. ඒ කියන්නේ එක්තරා විදිහකට එයා කියන්නේ මේ හොඳ ආණ්ඩුකරණයකට යනකොට මේක බොහොම ප්‍රසිද්ධ පොතක් ජෝර්ජ් සොරෙන්සන්ගේ පොත. ඔහු කියන දෙයක් තමයි මේ පෙරලා දැමීම. දෙවෙනි එක තමයි එක්තරා විදිහකට දෙවෙනි පියවර ලබාගත් බලය තහවුරු කිරීම. මේක හමුදාවෙත් තියෙනවා. හරි. හැබැයි දැන් මෙතන මේ ප්‍රශ්නේ අපේ සාකච්ඡාව යන්නේ තහවුරු වෙලාද තියෙන්නේ. ඔබට පොඩ බයින්ද ගන්න. ඔබ කියන්නේ හමුදාවෙත් තියෙනවා කියලා. හමුදාවෙත් තියෙනවා නම් 5th column එකක් හදන්න ඕන. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න බැරිද? මේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න 5th column එකක් නැහැ කියලා. ඒක මම හිතන්නේ ඒක තමයි අඩුපාඩු තියෙන්න පුළුවන් නේ. නමුත් මම කියන කාරණේ තමයි මේ බොහොම කෙටියෙන්. ඒ කියන්නේ මෙන්න මේ බලය තහවුරු කර ගැනීම කියන කාරණේට අපි මැකියාවෙලියන් හරි නැත්නම් ග්‍රාම්ෂියන් ප්‍රවේශයෙන් ගියත් ඒකට කාලයක් ඕනේ මහේෂ්. හෙජමොනික් වෙනවා කියන එක සරල නැහැ. ඒතර ඒ කාලය තුලම මම නම් කියන්නේ මේ ඉලෙක්ෂන් එක තැබීම අර ප්‍රධාන ඉලෙක්ෂන් දෙකකට පස්සේ මේක උසාවි නියෝගයක් මතනේ තියන්න වෙන්නේ. එතකොට පොඩි කාල අවකාශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ආයෙ නැවත කියනවා. මිනිස්සු ඉලෙක්ෂන් වලින් විවේක ගන්න සමයක තමයි මේ ඉලෙක්ෂන් එක තිබුණේ. මේ ප්‍රතිඵලයට ඔය විදිහට හේතුව වෙන්නේ ඒක කියන එකයි මගේ අදහස. ඒ අදහස එකක්. නමුත් ඡන්ද ප්‍රතිඵල වලින් කියවෙන දේ අපිට විවිධ ආකාර වලින් අර්ථකථනය කරන්න පුළුවන්. දැන් මම හිතන්නේ අර මහේෂ් නවත්තපු තැනින් අපිට දැන් පටන් ගන්න පුළුවන්. දැන් මොනවා කළත් මෙතන යම් අර්බුදයක් වැටීමක් අඩු ගානේ ඡන්ද ප්‍රමාණයේ පාවිච්චියක් මොනම හේතුවක් නිසා හෝ පෙන්눔 කරනවා. මිනිස්සුන්ට මේ ආණ්ඩුව කලකිරෙන්න අනවශ්‍ය තරම් හේතු තිබුණා කියලා ඔබ කලින් කිව්වා. ධම්ම වැඩේ වෙලා තියෙන ධම්ම මේ ආණ්ඩුව වැටෙනවට කැමති කෙනෙක් අවිඥානිකව. ඒකට හේතුව ඔව්. ඒක නිසා තමයි ඔහු මෘදු විචාරකයෙක් වෙන්නේ. ආණ්ඩුව කෙලවා ගනින් කියන එක දැන් අපි එහෙමනේ කොල්ලෙක් වරද්දක් කරනවා ඌ වරද පෙන්වන්න නැතුව කොට ඉන්නවා කියලා කියන්නේ ඌ ගිහිල්ලා සමාජයෙන් ඉගෙන ගනි. ගුටි කාලා හරි මේ කළා අන්න ඒ තාලට ධම්ම පශ්චාත් නූතන පියෙක්ගේ තත්වයට වැටිලා ඉන්නවා. පශ්චාත් නූතන පියත් ඔහොමයි. කෙලව ගනින් පුළුවන් නම් ගිහිල්ලා පන්සද්ද නැතුව ඉන්නවා කියලා අර හොඳ ගුණ ගායනා කරන්නේ ඒකයි. නමුත් ගුණ ගායනා කරන්නේ නෑ ඔය නිකන් එහෙම කියනවනේ කාවය ඔහොම කරමු මෙහෙම කරමු එහෙම කියලා යන්නේ ඒකයි. නැත්නම් කෙලින් කියන්න පුළුවන් මං ගියාද නාය යන්න තොපි යන්න පරිසම් යලා කියලා. එහෙම කියන්නේ නෑ ඔයා. කොහොම හරි. එහෙම කියන්න තවම කල් මදි මේ කල් ගන්නකොට වැඩේ හරි. නෑ.
මේ කාලේ ඔව් මාස 6ක කාලය ඇතුළත ඇත්තටම ඒ මිනිස්සුන් මෙතන කතන්දරේ මම ඉන්ඩෙක්ස් දෙකක් ගේන්නම්. එකක් තමයි මැතිවරණයට දවස් කීපයකට කලින් ඔබට මතක ඇති ඡායාරූපයක් සංසරණය වෙනවා Facebook එකේ අනුර ඡන්දේ දාන්න යන හෝ ඡන්දේ අවසන් කරලා යන ඡායාරූපයක් මූණ කළු වෙලා තිනවා. මම කිසිසේත් අදහස් කරන්නේ නැහැ ඒක පුද්ගලික තලයක මේ ඕ කැතයි වගේ ඒ වගේ ගොන් කතා කියන්න නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. ඔබ හොඳට බලන්නේ ඡායාරූපේ දිහා ඔහු කොතරම් වෙහෙස වෙලා තියෙනවද කියලා. ටයර්ඩ්. ඒ කියන්නේ ඔහු වෙහෙස වෙලා ඔහුට පීඩනයක් තියෙනවා. ඔහු හරියට ජනාධිපතිගේ මුහුණ කියවන්න. ඔහු වෙහෙස වෙලා තියෙනවා. ඔහුට බරපතල පීඩනයක් තියෙනවා. ඔහු දන්නවා. ඔහු මේ මැතිවරණ ප්‍රතිඵල දැනන් හිටියා කියලා මම කියනවා. ඒ ඡායාරූපේ කියවලා. ඔහු එච්චර මහන්සි වෙනවා හැම මීටින් එකකටම යනවා. හැම දිස්ත්‍රික්ක එකම ගිහිල්ලා කතා කරන්නේ ජනාධිපතිට වෙන්නේ ඇයි? ඇයි වෙන්නේ? ඒ තමයි එකක් තමයි ඔහුට පහළ තලය හරියට සංවේදනය කරන්නේ නැහැ. එක්කෝ ආණ්ඩුවට ඉන්න හොඳම සංවේදකයා ඔහු. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ පක්ෂක. තව කට්ටියට පුළුවන් වෙන්න ඕන වැඩේ ඇදගෙන යන්න. එහෙම උනේ නැහැ. ඒක එක පැත්තක්. එතකොට එතනම තියෙනවා ප්‍රශ්නයක්. මේ මැතිවරණයට කලින් ඒ සංසරණ වෙච්ච ඡායාරූපය තුළ මේ ප්‍රතිඵලය අන්තර්ගතයි. ඒ කියන්නේ ඔහු දැනගෙන හිටියා මේ ප්‍රතිඵලය එනවා කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව දන්නවා. මෙයාලගේ ইনফরমේෂන් සෝසස් වලින් දන්නවා. ඒක අරුමයක් නෙවෙයි. ජනාධිපති කෙනෙකුට ගන්න පුළුවන් ඒක. ගන්න පුළුවන් ඒ තොරතුර. එතකොට එයා දන්නවා. එයා දන්නවා මේක යම් ආකාරයකට සැලවීමට ලක් වෙලා තියෙනවා කියලා. මම කියන්නේ ඒක පිළිගමු. එයින් අදහස් ගන්න ආණ්ඩුව එලවන්න ඕනේ කියන එකක්. මේ සැලවීම බරපතල සැලවීම මට අනුව ඒ සැලවීමට කරුණු ඔබ අර කලින් ඇහුවා වගේ මම කියන්නම්. එකක් තමයි මේ ආණ්ඩුව දුන්න අතිවිශාල පොරොන්දු කන්දරාව. ඒක දරා ගන්න බැරි තරම් පොරොන්දු ප්‍රමාණයක්. මේ ආර්ථිකයට සහ මේ සමාජීය වශයෙන් ඒවා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ දැන් අද අපි ඉස්සරහ ඇවිල්ලා තියෙනවා. උගණ්ඩාවේ සල්ලි ගෙන්න බෑනේ දැන් කාටවත්. එතකොට මේ වගේ ප්‍රශ්නක ඕව කතිකා තමයි. හැබැයි මහ පොළොවේ ඒවා කරන්න කියලා නාමල් කියනකොට මොකද කියන්නේ? එතකොට උත්තර නැති වෙනවා කියලා මං කියන්නේ. ඒවා දේශපාලනේ. ඒවා අපි මේ කතා කරන දර්ශනීය නෙමෙයි. මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ අර කතා දෙක. එක තමයි අපි උගණ්ඩාවේ ඩොලර් ගේනවා. අනිත් එක ඩොලර් ගෙනෙන්නලා එනවා. කියන කතාව පොලිටිකල්. අපි ඒක දේශපාලනිකව තේරුම් ගන්න ඕනි කියලා මං හිතන්නේ. ඔයාලා ඔක්කොගේම මේ ප්‍රශ්නෙට මං තව උත්තරයක් ගේන්නම්. මට ගොඩක් කතා කරන්න ඕනෙත් නැහැ මේ ගැන ඇත්තම කියනවනම්. ඒ තමයි ආණ්ඩුව අසාර්ථකයි කියලා කියනවා. නේ? මාස 6ට මේ මාස 6ට ආණ්ඩුවට තමන් දුන්න පොරොන්දු ඉෂ්ට කර ගන්නත් බෑ. සහ මේ ආණ්ඩුවට දැවැන්ත සංවර්ධනයක් කරා රට ගෙනියන්න බෑ. අපි දන්නවා සල්ලි නැති නිසා මොකුත් කරන්න බෑ කියලා. කරන්න බෑ කියලා අපි දැන් දන්නවා සහ රට දන්නවා. ඒක තමයි මේකේ කතන්දරේ. ඒ කියන්නේ පුළුවන් ඉන්න. ඒ කියන්නේ දැවැන්ත සංවර්ධනයක් කරා රට එකපාර පිම්මක් පනින්න. ද්‍රව්‍යමය සංවර්ධනයක්, material development. ද්‍රව්‍යමය සංවර්ධනයක් කරා රට පන්නන්න, පිම්මක් පන්නන්න පුළුවන් වෙයි කියන අර්ථයක් ඔය මධ්‍යම පන්තිය තුල තිබ්බා. දූෂණය නැති කරපුවාම කාර්යක්ෂමතාව වැඩි කරපුවාම රට බුග්ගල පිම්මක් පණී කර රොකට් වේගෙන්. එහෙම ගියේ නැහැ. රොකට් එකේ හැම පල්ලෙහාට බැස්සා. මේකට උත්තරේ මොකද්ද? මම ඕනනම් මාලිමාට මේක උත්තරේ දෙන්නම්. මේක මොකද්ද කරන්න ඕන කියලා. මේකට ලස්සන උත්තරයක් ගේනවා. ඒක අපි ඒක මේ ස්කේල් ඩවුන් කරලා ගන්න ඕන අපේ පැත්තට. ඒ තමයි චීනයේ ප්‍රකාශකයෙක් ඉන්න දක්ෂ ප්‍රකාශකයෙක්. ඒක තමයි වික්ටර් ගයෝ. වික්ටර් ගයෝ කියනවා අපේ ප්‍රජාතන්ත්‍රවාදයත් උඹලා වගේ නැහැ. එතකොට අපේ ආර්ථිකය විශේෂයෙන් කොරෝනා එකත් එක්ක මාර විදියට කඩා වැටුණා. අපේ ආර්ථිකය කඩා වැටුණා. සිරිස් ඔක්කොම පැත්තකින් තියනවා. ඒ වගේම යාළගේ තිබ්බ රියල් ස්ටේට් බිස්නස් එක කඩා වැටුණාට පස්සේ ආර්ථිකය තව පාරක් පල්ලෙහාට වැටුණා. ඒකත් එක්ක දැන් බැරි වෙලා හරි මොකද්ද මේ ටැරිෆ් આવොත් එහෙම සුනේ. නමුත් මේක කොහොමද කළමනාකරණය කරගන්නේ මිනිස්සුන්ගේ මනස? මේ සියලු ප්‍රශ්න තියෙද්දි කළමනාකරණය කරන්නේ කොහොමද? ඒ තමයි අපි කරන්නේ එක දෙයයි. කෙලින්ම කියනවනේ. ඒ තමයි කන්ස්ට්‍රක්ෂන්. අපි කරන්නේ පුළුවන් තරම් ගොඩ නගන එක. කන්ස්ට්‍රක්ෂන්. භෞතිකව මොනවා හරි කොට. රෝචි පාරවල් හරි ආහාරයට තියෙන කොරිඩෝ හරි මෙහෙට තියෙන කොරිඩෝ හරි මොන මගුලක් හරි එකක් උන් ගොඩ නගනවා. එතකොට මිනිස්සු හිතනවා හෝ ඒ හිතන්න පෙළඹෙනවා යම් කිසි සංවර්ධනයක් සිද්ධ වෙනවා. වැඩි අවුලක් නැහැ කියලා. වැඩි අවුලක් නැහැ විතරක් නෙමෙයි. මේ බලන්න ගොඩ නැගෙන හැටි. දැන් මහේෂ් ඊයේ උපදේශ ගන්නත් අනුරට බැරි වෙනෝනේ. මොකද 2022 අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83යි. දැන්ට මේක 95ට නැගලා.
හරිද? එතකොට හැම වර්ෂයකම අපේ ණය 107කින් විතර වැඩි වෙනවා. එතකොට ඔය කන්ස්ට්‍රක්ෂන් බූම් එක බෑ. කන්ස්ට්‍රක්ෂන් කරන එක පැත්තකින් යන්නකෝ. මේ අර පොඩි කෑල්ල කඩවතේ ඉඳන් මීරිගමට තියෙන කිලෝමීටර් 30 හදාගන්න බෑ. එහෙම හදාගන්න බැරුව තමයි මහා ලොකු පිම්මක් පන්නනවා කියන පොරොන්දුව දෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මහේස් මැටීරියල් කන්ස්ට්‍රක්ෂන් වලට යන්න බැරි වුණාට දැන් ඔබ මම කියවනේ මම මේ අනවශ්‍ය දුරුණ ගායනවා කියලා. නෑ එහෙම නෙවෙයි. මම සන්දර්භීය පදනම ඉදන එක කතා කරේ. මෙන්ටල් කන්ස්ට්‍රක්ෂන් කරන්න පුළුවන්. එකක් තමයි මිනිස්සුන්ට මේ තියෙන එක පෙන්වලා දෙන එක. අනිත් එක තමයි දැන් ඔබ කිව්වනේ يعني ජන සමාජයේ බලාපොරොත්තු වුණේ මැටීරියල් චේන්ජ් එකක් විතරක් නෙවෙයි. හරි ඒක හරි. නෑ මම කියන්නේ එකතුවක්. හරි. හරි මැටීරියල් චේන්ජ් එක කරන්න බැරි නම් මේ ආණ්ඩුවට කළ හැකි දේවල් තමයි ලොවෙත් නැති වෙන්න කරන වැඩේදී එකක් තමයි කොහොමද අපි සමාජයේ ලොවෙත් නැති වෙන්න මේ රට දියුණු කරනවා කියලා ආයෙ පාරක් කියනවා. කියනවා විතරක් නෙවෙයි. අර මේ දැන් මේ සෙට් එක. ඒ කියන්නේ ඔබ විමල් පාවිච්චි කරන වචනයක් ඒ තමයි පළාත් පාලන තවාන. മന്ത്രി තවාන අපි පාවිච්චි කළා. තව පිම්මල් ලොවෙත් නැති වෙන්න පන්නනවා කියලා. මොන පිමින් පන්න? පිමක ආව පන්නන්න වෙන්නේ. හැබැයි මම කියන්නේ ආව පන්නන්න වෙන්නේ සල්ලි නෑ. ඔයාගෙන මානසික මානසික විතර නෙවෙයි සිරාල් මම කියන්න උත්සාහ කරපු දේ තමයි උදාහරණ ගත්තොත් මේ සිස්ටම් එකේ තියෙන ප්‍රොසීඩියරල් පාර්ට් එක කොහොමද පිරිෆයි කරන්නේ? මේක පිරිපහදු කරන්නේ කොහොමද? ඒක කරලා නැහැනේ. ඒක තමයි මම කියන්නේ කරන්න පුළුවන් දෙයක් මේක. මම උදාහරණයක් පොලිසිය වෙන්න පුළුවන්. නෑ ඒක තමයි අපි ගමු පොලිසිය. දැන් පොලිසිය ගත්තම ධම්ම මම ඔයත් එක්ක 100% එකඟ වෙනවා. දැන් අපි තුන්දෙනාම කියපු දේ මොන ආණ්ඩුවට සල්ලිත් නෑ. හරි ඔය කියන මෙටීරියල් කරන්න බලන දේවල් තිබුණා. එතකොට ඒ කිරීමට නම් එයාලා පද්ධතිය අඳුර ගන්න හා පද්ධතියට ඇතුල් වෙන්න එපයි. දැන් ගන්න හොඳම උදාහරණය පොලිසිය. පොලිසියේ මම නෙවෙයි කියන්නේ අපි මේ සාකච්ඡාවේදීත් කිව්වා ලේකම් පොලිස් අමාත්‍යාංශයේ ලේකම්ම පෞද්ගලික සාකච්ඡාව කියනවා අන්ඩර්වර්ල්ඩ් එක පොලිසියට ඇතුල් වෙලා කියලා. හරි. එතකොට අද මේ 42 දෙනෙක්ද මැරිලා තියෙනවා මේ වෙනකොට. එතකොට අද වෙනකම් මොකද්ද ගත්ත පියවර මේ පොලිසිය සුද්ධ කරන්නේ? අද වෙනකම් ගත්ත පියවර මොනවද ලංකාවේ නවකවදේ නවත්තන්න? ඒක තමයි අපි යෝජනාවක් නෙමෙයි කරන්නේ මහේෂ්. මෙන්න මේ සිස්ටම් එක එතකොට පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුවට පටන් ගන්න. එතකොට කවුද මං අහන් හිටියා මීඩියා වල කියනවා අපි කියනවා අහන්නේ නැල්ලු. ඔව් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මාස 6 තුල දැන් අපි මේ කතා කරපු මාස 6 හෝ 7 තුල මේ සඳහා ප්‍රමාණවත් දර්ශක සමාජයට ඉදිරිපත් වෙලා නැහැ කියන එකනේ දැන් ඔබ කියන්න උත්සාහ කරේ. මූලික වශයෙන් දැන් මෙතන දැන් ඡන්ද ප්‍රතිඵලවලුත් පෙන්නනවා යම් විදිහකට ආණ්ඩුවේ ඡන්ද අඩු වෙන අතර විපක්ෂයේ ඡන්ද වැඩි වීම. විපක්ෂයේ තියෙන තත්ත්වය මොකද්ද මේ විපක්ෂය කියන්නේ විපක්ෂයක් නෑ. ඒ කියන්නේ ජන සමාජයක් දිහා බැලුවම 70%ක්ම දැන් මං කියවනේ 30%යි කියලා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. අර නැති 70% එන් කීයද සජබෙට හම්බෙලා තියෙන්නේ 22%යි. හරි? නාමල්ට හම්බෙලා තියෙන්නේ 9%යි. දිලිට හම්බෙලා තියෙන්නේ මෙහෙම ගත්තොත් අපි තනි පක්ෂ විදිහට නෙවෙයි විපක්ෂ මානසිකත්වයක් සමාජය හැදලා තියෙනවා. විපක්ෂ මානසිකත්වය ඕගනයිස් නෑ. එතකොට වැඩක් නැහැ. ඒකට විපක්ෂ මානසිකත්වයක් හැදෙනකොට මල්ටිපෝලර් එකක් නෙවෙයි එන්නේ. බයිපෝලර් එකක් එන්නේ. ඒ කියන්නේ ධ්‍රුවී ද්‍රවීකරණයක් සිද්ධ වෙන්නේ. එහෙම එකක් වෙලා නැහැ. නෑ වෙලා නැති එකනේ දැන් මේ වෙලාවේ ආණ්ඩුව හදන්න විපක්ෂය නෑ එහෙම නෙවෙයි දැන් සමාජයක නෑ ඔයා කියන එක මට තේරෙනවා. මහන්නේ විපක්ෂයේ භූමිකාව මොකක්ද මේ වෙලාවේ විපක්ෂය කියන එක අදහස් කරන්නේ මේ නිශ්චිතව මහා පරිමාණයෙන් ගොඩනැගි ධම්ම හැමතිස්සෙම කතා පාවිච්චි කරන්නේ යාගේ කතාවෙත් හෙජමොනික් වෙනවා කියලා. එතකොට ආණ්ඩුවට හෙජමොනික් වෙන්න බැරි වෙනා නම් එහෙනම් විපක්ෂයක් හෙජමොනික් වෙන්න එපයි. එතකොට විපක්ෂයට හෙජමොනික් වෙන්න තියා මං කැමති නෑ මේ වචනේ පාවිච්චි කරන්න හැමතැනටම. ඒ කියන්නේ දේශපාලන විද්‍යාවට විරුද්ධයි. හැමතැනටම පාවිච්චි කරනකොට හෙජමොනික් වෙන්න ඕනේ කියලා. හරි. නමුත් විපක්ෂය හීන් කෙන්දරියක් නෙමෙයි ගන්නෙ. හරි විපක්ෂයට ජනමතයක් නැත. හරි ඉතින් පොඩි සාතල්ලයක් ගන්න පුළුවන් අම්මට ලක්ෂ 3ක් වැඩි වුණා අරයට ඒකෙන් වැඩක් නැහැ. ඔයා කියන මේ කරන්න තාම කල්මදි. මගේ මතය. ඒ කියන්නේ විපක්ෂ සංවිධානය වෙන්නවත් දැන් හොඳම උදාහරණයක් ගමු. දැන් උදාහරණයකට දැන් මගේ මතය නම් ඔය නගර සභාව කොළඹ නගර සභාව ගමු. ඔය කොළඹ නගර සභාවේ මේ ජේ.වී.පීකට විරුද්ධව මේ විරුද්ධ පක්ෂයෙන් නගරාධිපති කෙනෙක් දාන්න හම්බෙන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ ඒකාග්‍ර නැහැ දේශපාලනය. ඉතින් ඒගොල්ලෝ
අර ධම්ම හැමතිස්සෙම මේකට පාවිච්චි කරන වචනයක්. ඒ අය අයත් වෙන්නේ මාත් පිළිගන්න මාත් ඒ විපක්ෂයේ හිටියේ හින්දා. ඒ පරණ පරම්පරාවට අයිති වෙන්නේ. ඒ පරණ පරම්පරාව දැන් අපිට මේක ගොඩ ගන්න බෑ. ඔව් නෑ මෙහෙම අපි දැන් ඒ කියන්නේ දැන් පොදුවේ දැන් සමහර රටවල් තියෙනවා විපක්ෂයකින් තොරව පවතින රටවල් දැන් මැතිවරණ තියෙනවා නමුත් විපක්ෂයක් නැහැ. පුටින් වගේ. දැන් උදාහරණ දැන් එහෙම නෙමෙයි දැන් සිංගප්පූරු වගේ එහෙම ගත්තත් ප්‍රබල විපක්ෂ නැහැනේ. ඒ වගේ තත්වයක්ද රටේ ඉදිරියට වර්ධනය වෙන්නේ? නෑ අන්ඩ්‍ර කුමාර දක්ෂ වුණොත් අර කියන පොළොවේ න්‍යාය යන අතරෙම එයාට ඕනනම් අල්ලන් ඉන්න පුළුවන්. මොකද දුර දැන් මේ මුගාබේ හිටියේ සිම්බාබ්වේ වලින් ගන්න පුළුවන් උදාහරණ ඒකයි. එහෙම වෙන්න පුළුවන්. එම කියන්නේ ඒ උදාහරණය ටිකක් එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. ඒ ඔයාට මට මම කියන්නේ නෑ අන්ඩ්‍ර කුමාර මුගාබේ හරි මම කියන්නේ වාගේ පාලනයවත්. ධම්ම දිසානායක මහතා වෙනවද යමු වුණොත් පොඩ්ඩක් එතකොටවත් නිහඬ වෙයිද කියලා බලන්න මම එතකොටවත් නිහඬ වෙයිද කියලා බැලුවේ මේ දැන් අපි හිතමු මේ අර කිව්වාගේ බලය පාවිච්චි කරලාම නෙවෙයි දැන් කියන්නේ සන්නද්ධ බලය පාවිච්චි කරලා නෙවෙයි වෙන විදියකින් සමාජය පාලනය කරලා ලොකු විපක්ෂයක් නැතුව රටවල් පාලනය කරන රටවල් තියෙනවනේ ඒ වගේ සිංගප්පූරු එහෙම වගේ එහෙම රටක්ද වෙන්න යන්නේ නැහැ එහෙම රටක් නෙවෙයි මම මෙහෙම කියවුවා දැන් මට දැන් හරි පරිස්සම් වෙනවා මේ කාගේද මේ ඔයාලට හම්බ වෙනවා මහේෂ්ගේ දැවන්ත චෝදනාවත් එක්ක පරිස්සමෙන් කතා කරන්න වෙනවා මෙහෙමයි දැන් අපි ගත්තොත් එහෙම මේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගත්තට පස්සේ අපි දන්නවා හැම කාලෙම බලය මේ කඳුරු නෙවෙයි කණ්ඩායම් දෙකක් අතර මාරු වෙනවා කණ්ඩායම් දෙකක් අතර මාරු වෙනවා දෘෂ්ටිවාදී මේ වශයෙන් ගත්තට පස්සේ එක කණ්ඩායමක් එක විදියක් තව කණ්ඩායමක් තව විදියක් වෙන්න පුළුවන් වැද පහුගිය කාලෙම සිද්ධ වුණේ එකමාකාරී දෘෂ්ටිවාදයක් තියෙන කණ්ඩායම් දෙකක් අතරේ තමයි බලය හොමාරු වුණේ හැබැයි දැන් වෙන විට මේ පවතින ආණ්ඩුව ගත්තට පස්සේ ඒ හිටපු දෘෂ්ටිවාදී පදනම් වලට වඩා වෙනස් වූ දෘෂ්ටිවාදයක් මත පදනම් වෙලා අරකට අභියෝග කරමින් මිනිසුන්ගේ කැමැත්ත ඉල්ලලා බලයටපත් වුණු ආණ්ඩුවක්. ඒතර මේ ආණ්ඩුව ගත්තට පස්සේ මේ ආණ්ඩුව මිනිසුන් දුන්නනේ පොරොන්දු ටිකක්. දැන් ඔය හැමෝම චෝදනා කරන්නේ ඕකටනේ. මෙහෙම කරන්නම් කිව්වා මෙහෙම කරන්නම් කිව්වා කරන්නේ නැහැ කියන එක. හරි. ඒතර ඒ චෝදනාව තියෙද්දී මම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඔබ ඔය කියන විපක්ෂයට හැකියාවක් තියනවද අර පොරොන්දු වුණු දේශපාලන ව්‍යාපාරය නැත්නම් ඒ බොරු පොරොන්දු දුන්නා යයි කියන දේශපාලන ව්‍යාපාරයට අභියෝගයක් එල්ල කරමින් අලුත් පොරොන්දුවක් දෙන්න. දැන් මම අහුවෙත් ඒ ප්‍රශ්නේ තමයි. බෑ. හරි ප්‍රශ්නය අහුවනම් උත්තරේ බෑ. ඒ නිසා ඇත්තටම ගත්තොත් එහෙම දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි එක්තරා මේක හැමදාම තියෙන එකක් නැහැ. ඒ කියන්නේ ද්‍රවීකරණයක් සිද්ධ වේවි. ඒ කියන්නේ ජනතාව ඉතිපරමුණු සහිත දේශපාලන ව්‍යාපාරයක් වගේම තව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගෙවි. හැබැයි මම හිතනවා සහයෝජනා කරනවා ඒ ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාරය මේ දැන් අපි ඔය විපක්ෂය කියලා නම් කරන අයගේ දේශපාලන ව්‍යාපාරයක් නම් නොවිය යුතුයි. ඒක අලුත් මුහුණුවරක් ගත්ත සහ විශේෂයෙන්ම ලිබරල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සිද්ධාන්ත මත පදනම් වුණු හරයාත්මක දේශපාලන ව්‍යාපාරයක් ලංකාවට අවශ්‍යයි. ඒ දෙකක් අතර ගැටුමෙන් තමයි අපිට වඩා ඩයලෙක්ටික් තව වඩා හොඳ එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ වඩා. හැබැයි ඒකෙදි මම මොනම හේතුවක් නිසාවත් මේ වෙන විට ඔබ ඔය කියන විපක්ෂයයි කියන අයත් එක්ක මේ ගමන යන්න පුළුවන් කියලා. හරි නැත්නම් මේ අයට ඒකට අභියෝග කරන්න පුළුවන් කියලා. හරි. මම කිසිම විශ්වාසයක් නැහැ දොඩ. ඒ අර්ථයෙන් විපක්ෂයක් නැහැ නෙවෙයි. කවුරුත් විපක්ෂයක් නැති කරේ නැහැ. විපක්ෂයක් වීමට අවශ්‍ය නැත්නම් විපක්ෂයකට ඇබෑර්තුවක් තියෙනවා. ඒ ඇබෑර්තුව මෙයාට පුරවන්න බෑ. මේ ඔබ මහේෂ්ඨයන් ඉස්සෙල්ලා මේ අපි මේ අද මේ හම්බු අදහසක් අපි මෙතෙන් සිට හැමදාම සාකච්ඡාවේදී පොතක් අඳුරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. යුවල් නොවා හරාරේ පොත් 3ක් ඉංග්‍රීසියෙන් ලිව්වා. Homo sapiens, Homo Deus සහ නෑ හතරවෙනි පොත Nexus එක තුන්වෙනි පොත 21 lessons for 21st century කියලා. දැන් ඒක ඊට අගනා මෙහෙම කවුරු හරි උපාලි රත්නායක මහත්මයා මේ පොත සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. එතකොට 21 වෙනි සියවසේ දේශපාලනය කරන්න නම් මේ යුවල් නොවා හරාරිගේ පොත් 3 කියවන්නම ඕන. එහෙම මං කියන්නේ. ඒක තමයි අපි මේ 21 වෙනි සැරේ ඩිජිටලයිසේෂන් ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් වලට යන ලෝකය කොහොමද ඒකේ තුල ජාතිකවාදයට මොනවද තියෙන්නේ හියුමනිසම් මොකක්ද තියෙන්නේ. ඉතින් අද මේවර අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ පොත හොයාගෙන කියවන්න. දැන් අපි ආණ්ඩුවක් ගැන කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එක්ක විපක්ෂයක් පිළිබඳ සංකල්පය ගැන කතා කරනවා. එතකොට දැන් මේ නිශ්චිතව මේ ආණ්ඩුව වෙන්න පුළුවන් වෙන ආණ්ඩුවක් වෙන්න පුළුවන්. දැන් මේ මොහොතේ
විපක්ෂයේ තියෙන භූමිකාව මොකද්ද? එහෙම නැත්නම් ඔබ දැන් යම් කිසි විදිහක මේ ආණ්ඩුව මෙහෙම තියෙද්දි යම් විපක්ෂයක් පිළිබඳ සිහිනයක් ඔබට තියෙනවා නම් ඒ සිහිනේ මොන වගේ එකක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක හොඳ ප්‍රශ්නයක් කියලා කියන්නේ ඊට කලින් යමක් කියන්න ඕන. ඒ තමයි දැන් ඒ කියන්නේ ওই විපක්ෂයක් ගැන ඔබ අහනවනේ. එතකොට අපි කොහොමද මේ තියෙන එකට වඩා හොඳ එකක් හදන්නේ කියන එකට හොඳ පණිවිඩයක් ශිරාල් ඔබ දුන්නා. ඒ තමයි කියන්නේ පොත්පත් එක්ක අදහස් එක්ක දැනුම එක්ක හදන මෝඩ නැති සමාජයක්. මරි මෝඩ සමාජයක් වෙනුවට පොඩ මිනිස්සු හිත සබුද්ධික හිතන මතන ඒ වගේම තායකක් මහේෂයකට ඇතුල් කරනවා. දැන් මේ දවස් සමාජ මොකද කියන්නේ සමාජ වේදිකාවල තියෙන්නේ ඕපදූප පළුවරින එකනේ. නින්දා පාස කරන එක. ඒකට එරෙහි කොහොමද අපි සමාජයක් හදන්න කියන හොඳ පණිවිඩයක්. ඒක ඔබගේ ප්‍රශ්නේ. දැන් මට ඇත්තටම තිබ්බ හීනයක් තමයි ධම්ම මෙහෙම එකක් ඔයාලට නිකන් ආස එකක් කියන්න. ඒ කියන්නේ මට හිතෙනවා ලංකාවේ විපක්ෂයක් තියෙන්නේත් මාලිමාව ඇතුලේ කියලා. ඇයි මම එහෙම කියන්නේ? ඒ කියන්නේ ඒ මාලිමාව විසින් කරපු වැදගත් දෙයක් තමයි අරගලයෙන් පස්සේ සාරගලයටත් කලින් යම්කිසි සදාචාර දේශපාලන පිළිබඳ කියවීමක් තව පුළුල් ලෙස කතිකාවක් නේ. ඒ මේ අස්සම් මුල්ලක් නෑර කංකසන්තුරේ ඉඳන් මොනතුරේද දක්වා පැතිරෙන විදිහට හැම කියන්නේ ඒක දෙමළද මුස්ලිම්ද දේශපාලන නිරවද්ද නොවන විදිහට කිව්වොත් තම්බියද දෙමළද මොකාද කියන එක ඇරෙන්න මුළු ලංකාවම ආවරණය වෙන කතාවක් ගෙනාවා. මොකද්ද? දූෂණයට, වංචාවට, එකට හොරකමට විරුද්ධ කාර්යක්ෂම හොඳ දේශපාලන ව්‍යාපාරයක් අපි හදන්න ඕන කියලා සදාචාරාත්මක. ඒ කතාවක හරි එතිකල්. එතකොට යම්කිසි විපක්ෂයක් හදනවා නම් හදන්න වෙන්නේ මාලිමාව ගිය දුරක් තියෙනවනේ. ඒ දුරම අනික් අය යමින්. නැතුව මෙතන ඉඳගෙන නෙමෙයි. දැන් ධම්ම වර්තක එකඟ වෙන්නේ. කියන්නේ පොයින්ට් එක. ඒ කියන්නේ ඒක හදන්න ඕනි. හදනකොට මාලිමාව ගිය දුරක් තියෙනවනේ. ඒ දුරත් අපි ආ යුතුයි. ඒ දුර ගිහිල්ලා නමුත් මාලිමාව ෆේල් වෙන සහ සීමා වෙන තැන් තියෙනවනේ. ඒවා අතික්‍රමණය කරන්න ඕනේ. ඒකට ඔබ කියන එක දෙන්නම එක එකඟ වෙනවා. ඒකට මේ තියෙන විපක්ෂ පොහොසත් නෑ තවම. ඒකට අර මං කියන හැබැයි මේක භයානක පණිවිඩය තමයි මේ මාලිමාවෙන් ගැලවෙන පදාස ඔබත් එක්ක එකඟයි එතනදී. මම මේ දෙන්න එක ගැන කතා කරන්නේ නෑ. ඒ පදාස ආපහු වැටෙන සම්ප්‍රදායික දේශපාලනයට කියලා මං කියන්නේ. ඒක භයානකයි නේ. පැරණි කොටුවට. පැරණි කොටුවට කියන්නේ ඒකෙන් කොටසක් ඇත්තටම කැඩෙන්න නාමවලටනේ. එහෙම නැත්නම් ඒක වෙන කාට හරි අපි හිතමු දිලිත්ත කියලා. අර ඒ වගේ හිතමුකෝ. මම මේ නම් වශයෙන් කියනවනේ. නමුත් ඒක වැටෙන්නේ ආපහු සම්ප්‍රදායික දේශපාලන කඳවුරු කරානම් එතන තියෙන ප්‍රශ්නයක්. මං කියන්නේ එහෙනම් අපි කියන්නේ වෙන කවුරු හෝ දේශපාලන ව්‍යාපාරයක් ඉස්සරහට යන්න ඕන, එන්න ඕන. ඒක මාලිමාව ඇතුළෙන්ම වෙනවද නැද්ද කියන්නත් මම දන්නේ නැහැ. වෙනවා නම් හොඳයි. ඊළඟ අලුත් විපක්ෂය, new opposition කියන එක එහෙනම් එන්න වෙන්නේ අන්න ඒ වගේ තනකින් කියන එකයි මගේ අදහස. පුළුල් සමාජ දේශපාලන කතිකාවක අවශ්‍යතාව තමයි මහේෂ් අවසන් වරට අවධාරණය කළේ. මේ සියලු අදහස් වලින් බව ඒ කාරණය නැවත නැවත සනාථ වුණා. අප වන්වර්ඩ් වැඩසටහනක් දිගින් දිගටම උත්සාහ කරන්නේ ඒ කතිකාව තවදුරටත් පෝෂණය කරන්න. ඒ සමග නොකඩවා රැඳී සිටින්න කියන ඉල්ලීමත් ඔබට කරමින් අද වැඩසටහන මෙයින් හමාර කරනවා. බොහොම ස්තුතියි.